සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා SL Review YouTube channel එකට. 1981 වසරේ රිලීස් වුණ සුපිරි රොමෑන්ස් කොමඩි කතාවක් තියෙන මූවි එකක් වන Private Lessons කියන මූවි එක තමයි අපි අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආරාධනා කරනවා හැමෝටම අපිත් එක්ක මූවි එක ඉවරනකම් සම්පූර්ණයෙන් බලන්න එන්න කියලා. ඒ වගේම ඔයා තාමත් අපේ SL Review YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න කියලා මතක් කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. කතාවේ ප්‍රධාන චරිතය තමයි අවුරුදු 15ක පොඩි කොල්ලෙක් වන ෆිලි කියන්නේ. ෆිලිගේ හොඳම යාළුවාගේ නම ෂර්මන්. කතාව පටන් ගද්දිම ෆිලි ෂර්මන් එක්ක එකතු වෙලා ලොකු කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා දාන පාටි එකක් දුරදක්නකින් දොර ඉඳන් හොරෙන් බලාගෙන ඉන්නවා. මේ පාටි එකේ ඉන්නවා ෂර්මන්ගේ අක්කා ජොයිස්. එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක. ඉතින් ඒ දෙන්නා විනෝද වෙවි ඉද්දි බොයිෆ්‍රෙන්ඩ් ජොයිස්ව බදාගෙනම ස්විමින් pool එකට පනිනවා. ඒකෙන් ජොයිස් හොඳටම තෙමුණ නිසා ජොයිස් එයාගේ ඇඳුම මාරු කරගෙන එන්න බාත්රූම් එකට යනවා. ඒක දැක්ක ෂර්මන් ෆිලි දෙන්න ජොයිස් ඇඳුම් මාරු කරන එක දිහා හොරෙන් හැංගිලා බලාගෙන ඉන්නවා. ඒත් මේ දෙන්නව එයාලගේ ටීචර්ට මාට්ටු වෙනවා. එතකොට ඒ ටීචර් ෆිලිට කියනවා මේ වගේ දේවල් ගැන කුතුහලයෙන් බලන එක ඒ වයසේ කොල්ලොන්ගේ සාමාන්‍ය දෙයක් කියලා. ඒ නිසා ටීචර් ෆිලිට කියනවා ෆිලිගේ වයසේ කෙල්ලෙක් එක්ක යාළු වෙන්න කියලා. ඒ වුණත් ෆිලි වැඩි කැමැත්තක් දක්වන්නේ සමවයස් ගෑනු ළමයින්ට නෙමෙයි. එයාට වඩා වැඩිමල් ගෑනු අයට. මේ ෆිලිගේ තාත්තා ගොඩක් ධනවත් ව්‍යාපාරිකයෙක්. ඒ නිසා ෆිලිගේ ගෙදර වැඩට නිතරම ගොඩක් අය ඉන්නවා. දවසක් ෆිලි ෂර්මන් එක්ක ගෙදරට එද්දි දකිනවා තාත්තා ගෙදර වැඩට අලුතෙන් ගෑනු කෙනෙක්ව අරගෙන කියලා. ඒ ගෑනු කෙනා ගොඩක් ලස්සන කෙනෙක් වගේම එයාගේ නම මැලෝ. අනිත් දවසේ ෆිලිගේ තාත්තා බිස්නස් වැඩකට නගරෙන් පිට යන්න ලෑස්ති වෙනවා. ෆිලිගේ තාත්තගේ ඩ්‍රයිවර්ගේ නම ලෙස්ටර්. තාත්තා ලෙස්ටර්ට කියනවා එයා එනකම් ෆිලිව හොඳට බලාගන්න කියලා. ඒ වුණත් ලෙස්ටර්ට නම් ෆිලිට ටිකක්වත් කැමැත්තක් නැහැ. ලෙස්ටර් ෆිලිගේ තාත්තව ගිහින් දාන්න එයාපෝට් එකට යනවා. ෆිලි පොතක් බල ඉද්දී මෙලෝ එනවා ෆිලි එක්ක ටිකක් කතා බහ කරන්න. ෆිලි මෙහෙම මෙලෝ එක්ක කතා බහ කරගෙන ඉන්න ගමන් මෙලෝගේ නිරුවත් කකුල් දිහා පුදුමයෙන් වගේ බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යද්දී මෙලෝට මේක නෝට් වෙලා ෆිලිට ටිකක් විහිළු කරනවා. ඒ නිසා ෆිලි එතනින් නැගිටලා යනවා. පස්සේ මෙලෝ ලෙස්ටර් එක්ක වැඩකට එළියට යනවා. ඒ වෙලාවෙන් ප්‍රයෝජන ගන්න ෆිලි දුවගෙන යන්නේ මෙලෝගේ රූම් එකට. මෙලෝගේ රූම් එකේ තියෙන මෙලෝගේ යට ඇඳුම් ෆිලි අතට අරගෙන බලනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ලෙස්ටර් මෙලෝ දෙන්න හොර රහසේ මොනවා හරි දෙයක් ප්ලෑන් කරනවා. ලෙස්ටර් මෙලෝට කියනවා ෆිලිගේ තාත්තා ආපහු එන්න කලින් ඒ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න ඕනි කියලා. ඒත් මැලෝ නම් ලෙස්ටර් කියන මේ ප්ලෑන් එක කරන්න එච්චර කැමති වෙන්නේ නැහැ. එතකොට ලෙස්ටර් මොකක් හරි දෙයක් ගැන කියලා මැලෝ බ්ලැක්මේල් කරනවා. ලෙස්ටර් කියනවා එයා කියන දේ මැලෝ අනිවාර්යයෙන්ම කරන්න ඕනි කියලා. එදා රෑ ෆිලි ෂර්මන් එකතු වෙලා දුරදක්නෙන් මැලෝ ඇඳුම් මාරු කරන එක බලන්න ලෑස්ති වෙනවා. ඒත් මේ දෙන්නව මැලෝ දැකලා මැලෝ එයාගේ රූම් එකේ ලයිට්ස් ඕෆ් කරලා දානවා. මේ විදිහට දවස් ගාණක්ම ගෙවිලා යනවා. මේ වෙනකොට ෆිලි මැලෝගේ ළඟම දැවටෙන්න පටන් අරගෙන ඉවරයි. ෆිලි උපරිමයෙන් try කරන්නේ මැලෝට ගොඩක් ලං වෙන්න. එදා රෑත් ෆිලි හොරෙන් මැලෝ ඇඳුම් මාරු කරන දිහා බලන්න යනවා. ඒත් ඉතින් ෆිලිව මැලෝගේ අතටම අහු වෙනවා. මැලෝ ෆිලිව එයාගේ රූම් එක ඇතුළටම ගන්නවා. ෆිලිට මැලෝ කියනවා මැලෝ ඇඳුම් මාරු කරන එක දිහා බලන් ඉන්න ඕනි වුණා නම් ඇයි ඒක එයාට කලින්ම කිව්වේ නැත්තේ කියලා. ඊට පස්සේ මැලෝ ෆිලිට රූම් එකේ දොර වහන්න කියනවා. පස්සේ මැලෝ ෆිලිගේ ඉස්සරහා ෆිලිට පේන්න ඇගේ තියෙන ඇඳුම් එකින් එක ගලවලා අයින් කරනවා. ෆිලි නිරුවත් වෙලා ඉන්න මැලෝ දිහා ෂොක් වෙලා වගේ බලාගෙන ඉන්නවා. එතකොට මැලෝ ෆිලිට කියනවා ෆිලි කැමති නම් ෆිලිට එයාව අල්ලන්න උනත් පුළුවන් කියලා. ඒත් ඒක අහලා තවත් ගොඩක් කලබල වෙන ෆිලි ඉක්මනට එතනින් යන්න යනවා. අනිත් දවසේ මැලෝ ෆිලිට කියනවා එයා රැට ෆිලිව බලන්න එන්නම් කියලා. ෆිලිත් ඒකට කැමති වෙනවා. පස්සේ ෆිලි මේ වුණ හැම දෙයක්ම ෂර්මන් එක්ක කියනවා. එදා රෑ ෆිලි මැලෝ බලන්න එයාගේ රූම් එකට යනවා. එතකොට මැලෝ ඉන්නේ බාත්ටබ් එකේ. මැලෝ ෆිලිට බාත්ටබ් එකට එන්න කියනවා. ඒත් ඒකට නම් ෆිලි මුලින් කැමති වෙන්නේ නැහැ. මැලෝ කොහොම හරි ෆිලිව ඒකට කැමති කරව ගන්නවා. ඊට පස්සේ ෆිලිත් මැලෝ ඉන්න බාත්ටබ් එකට යනවා. මැලෝ මේ වෙලාවේ try කරන්නේ කොහොම හරි ෆිලිව පොළඹව ගන්න. ඒත් ටික වෙලාවක් යද්දි ෆිලි හොඳටම කලබල වෙලා එතනින් යන්න ලෑස්ති වෙනවා. එතකොට මැලෝ ෆිලිට කියනවා අනිත් දවසේ හරි එයාට ටිකක් ලං වෙලා ඉන්න කියලා.
අනිත් දවසේ ෆිලි මේ සිදුවුණු සිදුවීම් සියල්ල ෂර්මන් එක්ක කියනවා. එතකොට ෂර්මන් කියනවා මෙච්චර ඉක්මනට මැලෝ ෆිලිට ලංගුණා කියන්නේ අනිවාර්යෙන්ම මැලෝ ගණිකාවක් වෙන්න ඇති කියලා. ඒත් ඉතින් දැන් ෆිලි මැලෝට ආදරය කරන්න පටන් අරගෙන තියෙන නිසා මැලෝ ගැන මෙහෙම කතා කරනවට ෆිලි කැමති නැහැ. එදා රෑ ෆිලි මැලෝට ෆිල්ම් එකක් බලන්න යන්න කතා කරනවා. මේ ෆිල්ම් එක බලන අතරතුරෙත් මැලෝ try කරන්නේ ෆිලිට යාව පොළඹව ගන්න. දෙන්න ආපහු ගෙදර එද්දී මැලෝ ෆිලිව කිස් කරනවා. මේ හැම දෙයක්ම ලෙස්ට දැක්කෙනා වගේ හොරෙන් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ගෙදරට ආවම මේ දෙන්නම ටිකක් ඉන්ටිමේට් වෙන්න ලෑස්ති වෙනවා. එතකොට ඔක්කොටම කලින් ෆිලි මැලෝට කියනවා එයා මැලෝට ගොඩක් ආදරය කරනවා කියලා. ඒ නිසා ෆිලිට මැලෝ කසාද බඳින්න ඕනි කියනවා. ඒත් ඉතින් මේකට මැලෝ කැමති වෙන්නේ නැහැ. මැලෝ ෆිලිට පහදලා දෙනවා එයාලා දෙන්නගේ අතරේ ලොකු ඒජ් ගැප් එකක් තියෙනවා කියලා. ඒ නිසා දෙන්නට කවදාවත් කසාද බඳින්න බෑ කියනවා. මේක ඇහුවම ෆිලි හිතන්නේ මැලෝ එයාට ටිකක්වත් ආදරය කරන්නේ නැහැ කියලා. ඒ නිසා ෆිලි අවුලෙන්ම එතනින් එළියට යනවා. අනිත් දවසේ ෆිලි මේ දේවල් ගැන ෂර්මන්ට කියනවා. ඒත් ඒක අහලා දෙන්න ඉන්ටිමේට් වෙන්න කලින් කසාදයක් ගැන ඇහුවේ ඇයි කියලා ෂර්මන් ෆිලිට බනිනවා. මොනා වුණත් ෆිලිට මැලෝගෙන් දුරස් වෙලා වැඩි කාලයක් ඉන්න අමාරුයි. ඒ නිසා අනිත් දවසේම ෆිලි මැලෝගෙන් ඩේට් එකකට යමුද කියලා අහනවා. මැලොත් ඒකට කැමති වෙනවා. ඊට පස්සේ එදා රෑ ෆිලි මැලෝව එක්කගෙන රෙස්ටොරන්ට් එකකට යනවා. ආපහු ගෙදර ආවට පස්සේ මේ දෙන්න ඉන්ටිමේට් වෙනවා. එක පාරටම මැලෝ ලෙඩ වෙලා මැලෝට සිහිය නැති වෙනවා. මේක දැකලා කලබල වෙන ෆිලෝ මැලෝ නැගිටවන්න හැදුවත් මැලෝට ආපහු සිහිය එන්නේ නැහැ. ලෙස්ට කලින් ෆිලිට කියලා තියෙනවා මැලෝට හાર્ට් ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියලා. ඒ නිසා ෆිලි බය වෙනවා. මැලෝට හાર્ට් ඇටැක් එකක් හැදිලා මැරිලවද්ද කියලා. ඒ නිසා හොඳටම බය වෙන ෆිලි ලෙස්ටව හොයාගෙන යනවා. එතකොට අපිට පෙන්නනවා ෆිලිට පේන්න බොරුවට මැරිලා වගේ හිටියට මැලෝ ඒ කරලා තියෙන්නේ ඇත්තටම ඇක්ටින් එකක් කියලා. මොකද මැලෝ තාම ජීවතුන් අතර ඉන්නවා. ෆිලි ගිහින් ලෙස්ටව මැලෝ ළඟට එක්කගෙන යනවා. එතකොට මැලෝව චෙක් කරලා බලලා ලෙස්ට ෆිලිට කියනවා මැලෝ මැරිලා ගිහින් කියලා. ලෙක්ස්ට කියනවා මේ රූම් එකේ වෙන කවුරුත් නැති නිසා ෆිලි තමයි මැලෝ මරලා තියෙන්නේ කියලා. ඒ නිසා ලෙස්ට පොලිසියට කෝල් කරන්න try කරනවා. ඒත් ෆිලි යාව නතර කරනවා. ෆිලි කියනවා මේක ගැන පොලිසියට කියන්න එපා කියලා. ඒ වෙනුවෙන් එයා ඕනිම දෙයක් කරන්නම් කියනවා. ඒ නිසා ලෙස්ට ෆිලිට උදව් කරන්න කැමති වෙනවා. ලෙස්ට කියනවා ඉස්සෙල්ලම මැලෝගේ ඩෙඩ් බොඩි එක ඩිස්පෝස් කරන්න ඕනි කියලා. ඒකට ඉස්සෙල්ලම ඩෙඩ් බොඩි එක නරක් වෙන්නේ නැති වෙන්න ලොකු බෑග් එකකට දාලා ෆ්‍රීසර් එකට දෙන්නම එකතු වෙලා දානවා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා ගෙදර වත්තේම වලක් කපලා ඩෙඩ් බොඩි එක දාන්න හදනවා. පස්සේ දෙන්නම ෆ්‍රීසර් එකේ තිබ්බ ඩෙඩ් බොඩි එක අරගෙන ඇවිත් ඒ වලට දානවා. ඒත් ඉතින් එතකොට ඒ ඩෙඩ් බොඩි එක ටිකක් බර වැඩි වෙලා. ලෙස්ට නම් ෆිලිට කියන්නේ ෆ්‍රීසර් එකේ තිබ්බ නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ කියලා. ඒත් ඉතින් ඇත්තටම ෆ්‍රීසර් එකට දැම්මට පස්සේ මැලෝ ඒ ෆ්‍රීසර් එකෙන් එළියට ගිහිල්ලා තියෙනවා. දෙන්නම එකතු වෙලා ඩෙඩ් බොඩි එක වලේ දානවා. ඒත් අනිත් දවසේ උදේ ෆිලි දකිනවා ඒ ඩෙඩ් බොඩි එක වල්ලපු තැනින් කවුරු හරි හාරලා ඩෙඩ් බොඩි එක අරන් ගිහිල්ලා කියලා. ඒක දැක්කම ෆිලි ගොඩක් කලබල වෙනවා. ෆිලි කලබලෙන්ම ඒ ගැන ලෙස්ටට කියනවා. ඒත් ලෙස්ට කියනවා එයා නම් මේ ගැන මොකුත්ම දන්නේ නැහැ කියලා. මේ වෙලාවේදී මේ අයට මෙලෝගේ ඩෙඩ් බොඩි එක හොරකම් කරපු කෙනාගෙන් ලියුමක් හම්බ වෙනවා. ඒක ලියලා තියෙන්නේ මැලෝගේ බොඩි එක ඕනි නම් එයාට ඩොලර් 10,000ක් ඕනි කියලා. ඒ ඉල්ලන ගාන දුන්නේ නැත්නම් ඩෙඩ් බොඩි එක පොලිසියට හම්බ වෙයි කියලා තියෙනවා. මේක දැක්කම ලෙස්ට කියනවා ඒ කියන්නේ ඊයේ රෑ දෙන්න එකතු වෙලා ඩෙඩ් බොඩි එක වලේ දාපු තැන කවුරු හරි හොරෙන් බලාගෙන ඉඳලා තියෙනවා කියලා. ඒ නිසා මේකෙන් ෆිලිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඉල්ලන සල්ලි දීලා දාන්න කියලා ලෙස්ට කියනවා. ඒක අහන ෆිලි තාත්තගේ සේප්පුවෙන් ඩොලර් 10,000ක් අරගෙන බ්ලැක්මේල් කිව්ව තැනින් ඒ සල්ලි තියෙනවා. ඉතින් මේ ෆිලිව රවට්ටලා බ්ලැක්මේල් කරලා ෆිලිගෙන් ලොකු මුදලක් ගන්න එක ලෙස්ටගේ ප්ලෑන් එකක්. ඒ නිසා ලෙස්ට ඒ සල්ලි අරගෙන එයාගේ ගෙදරට යනවා. ඒ වෙනකොට මැලෝ ලෙස්ට එනකන් ඒ ගෙදර බලාගෙන ඉන්නවා. මැලෝ කියන්නේ එයාගේ බොරු නමක්. මැලෝගේ ඇත්ත නම වෙන්නේ නිකෝල්. ඇත්තටම මේ නිකෝල් කියන්නේ වෙන රටක කෙනෙක්. නිකෝල් නීති විරෝධී විදිහට තමයි මේ රටට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි ලෙස්ට හැම වෙලේම නිකෝල්ව බ්ලැක්මේල් කරලා තියෙන්නේ. ඒත් ලෙස්ට ෆිලිව රවට්ටලා මේ වගේ සල්ලි කඩා ගන්න එකට නිකෝල් ටිකක්වත් කැමති නැහැ. ඒ නිසා ඒ වැඩේ කරන්න එපා. ඒ සල්ලි ආපහු ෆිලිට දෙන්න කියලා තමයි නිකෝල් ලෙස්ටට කියලා තියෙන්නේ. ඒත් ලෙස්ට ඒ වැඩේ නතර කරන්න කැමති නැහැ. ඒ නිසා ලෙස්ට කියන දේ ඇහුවේ නැත්තම් ලෙස්ට නිකෝල් නීති විරෝධී විදිහට රටට ඇවිත් ඉන්න කෙනෙක් කියලා පොලිසියට කියනවා. එහෙම ඉන්න ගමන් අවුරුදු 15ක පොඩි කොල්ලෙක් එක්ක අනියම් මැසුරක් පටන් ගත්ත කියලා එයා පොලිසියට කියනවා. ඇත්තටම එහෙම බැලුවොත් ඒක ලොකු අපරාධයක්නේ. ඒ නිසා නිකෝල් ලෙස්ටට කියනවා එයා මේ ගැන කාටවත්ම කියන්නේ නැහැ කියලා.
ලෙස්ට නිකෝල්ට කියනවා එයා කියනකම්ම නිකෝල් දැන් ඉන්න හොටෙල් එකටම වෙලා ඉන්න කියලා. ඒත් ඉතින් දැන් නිකෝල් ෆිලිට ආදරය කරනවා. ඒ නිසා නිකෝල් ලෙස්ටට හොරෙන් යනවා ෆිලිව මීට් වෙන්න. ඒත් ෆිලි හිතන් ඉන්නේ නිකෝල් මැරිලා කියලානේ. ඒ නිසා ඉස්සෙල්ලම නිකෝල්ව දැක්ක ගමන් ෆිලි හොඳටම බය වෙනවා. ඊට පස්සේ නිකෝල් ෆිලිට හැම ඇත්තක්ම කියනවා. නිකෝල් මේ දේවල් ඔක්කොම ලෙස්ට කිව්ව නිසා කළත් දැන් එයා එහෙම නෙවෙයි කියනවා. මොනා වුණත් නිකෝල් ෆිලිගේ පැත්තේ ඉන්නවා කියනවා. ඒ නිසා ෆිලි නිකෝල්ට කියනවා ලෙස්ට එයාගෙන් ගත්ත සල්ලි ඔක්කොම ආපහු කොහොම හරි අරගන්න ඕනි කියලා. ඒත් නිකෝල් දන්නේ නැහැ ලෙස්ට ඒ සල්ලි තිබ්බේ කොහෙද කියලා. මේ දෙන්නම එකතු වෙලා ලෙස්ටගෙන් ආපහු ඒ සල්ලි ටික ගන්න ප්ලෑන් එකක් ගහනවා. ප්ලෑන් එකට මේ දෙන්න ෆිලිගේ ටෙනිස් කෝච් වෙන ජැක්ගෙනුත් උදව් ඉල්ලනවා. ඉතින් මේ අය ජැක්ට බාර දෙන්නේ පොලිස් ඔෆිසර් කෙනෙක් වගේ ලෙස්ටගේ ගෙදරට ගිහින් ලෙස්ටව බය කරන වැඩේ. ඊට පස්සේ ජැක් පොලිස් ඔෆිසර් කෙනෙක් වගේ ලෙස්ටගේ ගෙදරට යනවා. ජැක් එහෙම යන්නේ මැලෝ අතුරුදහන් වුණ එකට පොලිස් විමර්ශනයකට ආව පොලිස් ඔෆිසර් කෙනෙක් වගේ. ජැක් කියනවා එයාට මැලෝව කවුරු හරි මරලා දාලා තිනවා කියලා ආරංචියක් ආවා කියලා. ඒ වගේම ලෙස්ටගේ ගෙදර තිබිලා මැලෝගේ ඇඳුම් වගේකුත් ජැක් හොයා ගන්නවා. ඉතින් එයාගේ ඇඳුනුත් හොරෙන් ලෙස්ටගේ ගෙදරට ගිහින් තියලා තියෙන්නේ නිකෝල්ම තමයි. මේ දේවල් දැක්කට පස්සේ ලෙස්ට හොඳටම කලබල වෙනවා. ඒ නිසා ලෙස්ට ජැක්ට කියනවා මැලෝ තාම ජීවත් වෙනවා. එයා මැරිලා නැහැ කියලා. මැලෝගේ ඇත්තම නම නිකෝල් කියලා. නිකෝල් දැන් ඉන්නේ හොටෙල් එකක නතර වෙලා කියනවා. ඒක අහලා ජැක් කියනවා පැය දෙකක් ඇතුළත නිකෝල්ව මෙතනට අරගෙන ආවේ නැත්තම් නිකෝල්ගේ මර්ඩර් කේස් එකට එයා ලෙස්ටව ඇරස්ට් කරනවා කියලා. ඒ නිසා ලෙස්ට ඉක්මනට යනවා නිකෝල් නතර වෙලා ඉන්න හොටෙල් එකට. ඒත් ඉතින් ඒ වෙනකොට නිකෝල් ඒ හොටෙල් එකේ නෑනේ. ඒක දැනගත්තම ෆිලිගෙන් ගත්ත සල්ලිත් අරගෙන ඒ නගරෙන්ම පැනලා යන්න ලෙස්ට ප්ලෑන් කරනවා. නැත්තම් මෙහෙ හිටියොත් එයා නිකෝල්ගේ මර්ඩර් කේස් එකට අහු වෙනවනේ. ඒ නිසා ඉක්මනින් සල්ලිත් අරගෙන ලෙස්ට එයාපෝට් එකට යනවා. ඇත්තටම මේක තමයි ෆිලිගේ ප්ලෑන් එක උනේ. ඒ නිසා ෆිලි නිකෝල් එක්ක ලෙස්ටගේ කාර් එක ෆලෝ කරගෙනම එයාපෝට් එකට යනවා. ලෙස්ට එයාපෝට් එකට යද්දී එයා දකිනවා ෆිලිගේ තාත්තව. ෆිලිගේ තාත්තා අද එනවා කියලා ලෙස්ට දැනගෙන හිටියත් ලෙස්ටට ඒක අමතක වෙලා තියෙනවා. මේ වෙලාවේ මෙතනට ෆිලිත් නිකෝල් එක්ක එනවා. කොහොමුණත් ෆිලිගේ තාත්තා ආව නිසා ලෙස්ටට එතනින් පැනගන්න බැරි වෙනවා. ඒ නිසා ලෙස්ට ෂේප් එකේ ලෙස්ට ළඟ තිබ්බ සල්ලි බෑග් එක ගන්නවා. ඒත් ෆිලියාව බ්ලැක්මේල් කරපු එක ගැන කිසිම දෙයක් එයාගේ තාත්තට කියන්න යන්නේ නැහැ. ඒ නිසා ලෙස්ට ඒ දේවල් රහසක් විදියටම තියාගන්නවා. මේ සිදුවීමෙන් පස්සේ කාලයක් ගියාම නිකෝල් ෆිලිගේ ගෙදර කරපු එයාගේ ජොබ් එකෙන් අස් වෙනවා. ඒකට නම් ෆිලි දුක් වෙනවා. එතකොට නිකෝල් ෆිලිට කියනවා මෙහෙම ගියොත් ෆිලිගේ තාත්තා ඒ දෙන්නගේ සම්බන්ධ ගැන දැනගනී කියලා. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. ඒකෙන් නිකෝල්ට හිරේ වුණත් යන්න වෙයි කියලා කියනවා. ඒ නිසා තමයි නිකෝල් ජොබ් එකෙන් අස් වෙලා තියෙන්නේ. ඒත් නිකෝල් ෆිලිව නිතරම බලන්න එනවා කියලා කියනවා. මෙහෙම ෆිලිගෙන් සමුවරගෙන නිකෝල් ඒ ගෙදරින් යනවා. ඊට පස්සේ ස්කූල් එකට යන ෆිලි එයාගේ ස්කූල් එකේ ඉන්න හොට් ටීචර් කෙනෙක් එක්ක කතා කරනවා. ඉතින් ඒ ටීචර්ට තමයි ෆිලි මුලින් ජොයිස් ඇඳුම් මාරු කරන එක හොරෙන් බලන්න ගිහින් මාට්ටු උනේ. ඉතින් මේ වෙලාවේ ෆිලි එයත් එක්ක රෑ ඩේට් එකකට යන්න ආරාධනා කරනවා. ටීචර්ත් අන්තිමට ෆිලි එක්ක ඩේට් එකකට යන්න කැමති වෙනවා. මෙන්න මෙහෙම තමයි මේ සුපිරි කොමඩි රොමෑන්ස් මූවී එක අවසන් වුණේ. මේ වගේ සුපිරි මූවී රිවිව් බලන්න SL රිවීව අපේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න කියලා මතක් කරනවා. ආයෙත් මේ වගේ සුපිරි මූවී රිවිව් එකකින් අපි නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.